මොකෝ වෙන්න මගේ කොල්ලො කෙල්ල සෙට් එක ඉතින් ඔන්න අරන් ඇවිල්ලා තිනවා. අද Forza Horizon 5 ගේම් ප්ලේ එකක් ඉතින් අද පොඩ්ඩක් අමාරු වැඩක් තමයි කරන්න හදන්නේ. ඉතින් අමාරු පාරක යන්න හදන්නේ. ඩ්‍රිෆ්ට් කරන්න තමයි අද යන්නේ. පොඩ්ඩක් අමාරුයි. වංගු තියෙනවා, කඳු තියෙනවා, පට්ට අමාරු පාරක ඉතින් ඊට කලින් කියන්න ඕනේ ඩ්‍රිෆ්ට් කරන්න මට ඇත්තටම බෑ. try එකක් දෙමු. Forza Horizon 5 ගේම් එකේ ඩ්‍රිෆ්ට් කරන කියන්නේ පට්ටම අමාරු වැඩක්. ඒක මාරම අමාරුයි. වීල් එකකින් ඩ්‍රිෆ්ට් කරනවා කියන්නේ තවත් අමාරුයි. කීබෝඩ් එකෙන් අහනවා වගේ නෙවෙයි. ආතල්ලක් ගමු. කරලා බලමු තත්ත්වය මොකද කියලා. හරි. ඉතින් මට පිටිපස්සෙන් තියෙනවා මෙන්න මේක තමයි අපි අද ඩ්‍රිෆ්ට් කරන්න යන කාර් එක. ඉතින් පොඩ්ඩක් පරණ වණ්ඩියක් ඒ වුණාට ඉතින් යකෙක් තමයි. ඉතින් පොඩ්ඩක් අමාරුයි ලෝ ගන්න මේක. පට්ට පිකප් පට්ට යාමක් යන්න. හරි එහෙනම් අපි යන් ඩ්‍රිෆ්ට් කරන්න තියෙන තැනට එලකිරි වගේ. හරි අපි මැප් එක ඕපන් කරගෙන ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අපි ඉන්නේ මෙන්න මෙතන. මම zoom කරලා පෙන්නන්නම් මැප් එකේ මෙන්න මෙතන. ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් මේ ත්‍රිකෝණයක් වගේ ඉන්නේ අපි. අපිට යන්න තියෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතන ඉඳන් තමයි අපි අපේ පාර පටන් ගන්න. පේනවනේ ඔයගොල්ලන්ට තියෙන පාර. තනිකරම වංගු තියෙනවා කිලිම 18 වංගු වගේ. ඉතින් උතන තමයි ඩ්‍රිෆ්ට් කරන්නේ. අපි එතනට ලොකේෂන් එක දාගමු අපේ මැප් එකකින්. GPS එක දාත්තා. එලකිරි එහෙනම් කොල්ලෝ අපි ගියා කියලා අපි වැඩේට බහිමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අපි පාර ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යන්න තමයි තියෙන්නේ. අපි දාගමු ෆස්ට් එක පැත්තට. ෆස්ට් එක පැත්තට ෆස්ට් එකට. හරි එහෙනම් කොල්ලෝ අපි ගියා කියලා අපි වැඩේ පටන් ගමු. බලන්න අප්පෝ අවුලක් නැහැ. ගිහිල්ලා බලමු. කාර් එක වැඩියෙන් ඇස්ලේටරේ වැඩියෙන් බෑගුවොත් එක තැන කරකනවා. ඉතින් එහෙම අවුලක් වෙනවා. අපි බලමු තත්ත්වය කොහොමද කියලා. හතරවෙනි ගියර් එකේ තමයි ඩ්‍රිෆ්ට් කරන්න යන්නේ. ඕ මත්ත පිටප්පා ඉස්සරහා තියෙන අපිට තවත් වංගුටයක්. ඉතින් අපි හැම්බර් එකේ තමයි ඩ්‍රිෆ්ට් එක මේ ගහගන්නේ. රේසි කරගන්න. ඒක පොඩ්ඩක් වැඩි වගේ. ඉස්සරහා තියෙන සුපිරිම වංගුව ෆ්‍රෙන්ඩ්ස් ගිහිල්ලා බලමු. තත්ත්වය කොහොමද කියලා. හරි ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ගේම් ප්ලේ එක ඉවරුනේ. ඉතින් තවත් මේ වගේ ගේම් ප්ලේ එකකින් අපි සෙට් වෙනකන් කොල්ලෝ අපි ගියා ආදරෙයි. බයි.